ඔන්න එන අදත් අලුත් වීඩියෝ එකක් උදේ පාන්දර වැඩට යනකම් වීඩියෝ එකක් ගමු කියලා හිතුණා. ඉතින් ඒ වීඩියෝ එක ගෙනාවා ඉතින් අද. ඉතින් වැඩට යන ගමන් පාරේ වටපිටාව පොඩ්ඩක් වීඩියෝ එකක් ගමු කියලා ඉතින් ඔය වීඩියෝ එකක් අරගත්තා ඉතින් මම. ඔය ඉස්සරහ යන අංකලුයි මමයි තමයි අද ග්‍රවුන්ඩ් එක වැඩ තියෙන්නේ ඉතින් අංකල් කිව්වට 100 කෙනෙක් වගේ ඉතින් අවුරුදු 70ක් විතර වෙන වයස ඉතින් ඒත් හොඳටම වැඩ ඉතින් වැඩියා වගේ. ඉතින් යද්දී පාරේ පොඩ්ඩක් වටපිටාව බලාගෙන සුන්දරත්වයේ පොඩ්ඩක් ඉඳගෙන උදේ පාන්දරත් නෙමෙයි දැන් අපි යද්දී 8 මාවට විතර ඇති වෙලාව. ඉතින් ඔහොම අපි ඉන්න පැත්තේ ඉතින් ඔය වගේ පාරවල් වල ලංකාව වගේත් ඉතින් මේ පළතුරු අනම්මනම් ඉතින් විකුණනවා ඉතින්. ඒවත් තියෙන හැමතැනම නෑ. ඉතින් සමහර තැන්වල තියෙනවා. ඉතින් අපි ඉන්න තැනත් පොඩ්ඩක් අර අලුත් තැනක් මම කලින් හිටපු තැන නෙමෙයි දැන් ඉන්නේ. සති දෙකකට මෙහෙට ග්‍රවුන්ඩ් එක මේන්ටේන් කරවල. ඉතින් ඒ පැත්ත පොඩ්ඩක් විලේජ් පැත්තට පොඩ්ඩක් හුරුයි. ඉතින් ඒක නිසා ওই විදිහට පාරේ එළවලු පළතුරු අනම්මන විකුණනවා ඉතින් ගොඩක් තැන්වල. ඉතින් ওই විදිහට පාර දිහා දෙපැත්ත බලන් ගියා. ඉතින් මල් විකුණන්න දාලා තිබ්බා. ඉතින් ලස්සනයි ඇත්තටම. ඉතින් ඔය විදිහට ප්‍රෙස් මල් දාලා දෙනවා විකුණන්න. ඒවත් දැක ගන්න හම්බුනේ ඉතින් අපිට යන ගමන් ඉද්දි. ඒ විදිහ තමයි ඉතින් වටපිටාව උදේ වරුවේ තියෙන්නේ ඉතින්. ඔයාලට තේරෙන්නේ නැති ඉස්සරහට ගිය ලස්සන රවුන්ඩ් බෝඩ් එකක් තියෙනවා. මට දැක්කම ඒකෙන් කැලලක් ගත්තා. මේ ඒ කියන්නේ ඔතන මැද කොඩිය දෙනවා ලස්සනට. මේ රොමේනියාවේ ලස්සන මල් වල තියෙන ප්‍රෙස් මල්. ඉතින් මාරම ලස්සනයි. යද්දි ඉතින් ওই දේවල් බලාගෙන ඉතින් යනවා. ඉතින් උදේ පාන්දර යද්දි පොඩ්ඩක් මයින්ඩ් එක රිලැක්ස් වෙනවා. ඉතින් අර වයිබ් එක පොඩ්ඩක් බලපුවම අර කලබලකාරී ගතියක් නැහැ ඉතින්. ෂේප් එක ඉතින් මේ සීරුව ඉතින් විනාඩි 30ක් විතර වැඩ පොළට ඇවිදන් යනවා වැඩ කරන තැනට. ඉතින් ඔය ඇවිදන් යනවා ඉතින් ඉතින් මට පිටා බලාගෙන කොහොම තමයි ඉතින් යන්න තියෙන්නේ. කොහොම ගිහිල්ලා ඉතින් මම එළවලු විකුණන තැනක සෙට් වුණා කියලා යද්දි ඉස්සරහට. ඒ එළවලු විකුණනවා. එළවලු ගෙනල්ලා බානවා. මේ කඩවලට තොග පිටින් දෙන්න. ඉතින් ඒවත් දැක ගන්න හම්බුනේ ඉතින් මට යද්දි. පළතුරු විකුණන පාරායින දිගේ පොඩි පොඩි කොට යන ගමන් ඉතින් කණ්ඩක් ගත්ත මේ කෑම ඔය කෑම ඉතින් සාමාන්‍ය ප්‍රසිද්ධයි මේ. උදේට ඒකින් දෙකක් අරගත්ත ඉතින් කෑමට. ඉතින් ඔය වගේ තමයි ඉතින් දේවරු වලට යද්දී කාලෙ ගෙවන්නේ නා. අලුත් වීඩියෝ හම්බෙන්නේ. ගියා ඒක.